Hello friends, welcome to back another gameplay video is only the අද අපි play කරන්න යන්නේ get ready into escape කියන horror game එක. හරි බයි ඉතින් අපි බලමු මේක play කරලා කොහොමද කියලා. ඕල ඉතින් මේක download කරලා බලන්න. අඩුව මෙතන skip එකක් යනවා නේ බා. වහින වෙලාව. කවුද බං මුන්දේට? අඩු ළමයා දාලා යනවා නේද මේ ගී ඉස්සරහා. අඩු මූ බලහංකෝ අඩෝ මේ ගෑන්න ඉල්ලම් පරිප්පුවක් කන්න තමයි ඉතින් ඔයා දන්නේ බබාව අරගෙන මූ මචං නිකම් බබෙන්නේ මේ මචං මූ යස්ස වැඩි හරිද මේ වැස්ස වෙලාවේ කවුද කියහන්කෝ ළමයි පාරේ දාලා එන ගහන අපරාධනේ බා ඕවයි හරි ඉන්න මචං ළමයා ඕක මචං අමු ගවයා මුගේ කිරි බෝතලේ ගත්තාම හරි ගමු කිරි බෝතලේ හරි අපි දැන් ගිහලා මුට කිරි දෙමු මූගේ කණ්ණාඩි දෙමු මොකද්ද අලුත්ම ෆැෂන් එකක් මම හිතා මොකක් හරි අලුත්ම ෆැෂන් එකක් BFG කියන්නේ මොකද්ද දන්නේ නැහැ පාලින් කමෙන්ට් කරගෙන යන්න ඉතින් මූ දැන් වඩසගෙන අයියෝ ඉතින් මූ අස් කරන්නත් එපා හත්තිකේ මුන් කරගන්න වැඩ මේ පොඩි උන් මට පෙන්වන්න බැරි වන්නේ ඒකයි මචං අපි නැපියන්ද මුට මූ මචං ඔය මිදියට ලාස්ට් පැටි දැන් මූ නිදි කරවමු අපි මේක කරන්න ඕන දේ හැමදාම පෙන්නනවා ඉතින් ලේසි හරිම ලේසි මේක ගහන්න ඉතින් අඩෝ මුගේ නිදන කාමරේ නෙමෙයිද කොහෙද බං මට මේ මූ එක්ක යන්න කියන්නේ අඩෝඩ මේ තියෙන නිදන කාමරේ අඩෝ මුට සුපිරි කාමරයක් ලෑස්ති කළා නේ බං ඒ වැඩක් නැහැ බෙඩ්රූම් මෙතන තමයි අපි යන්නේ බෑඩ කිසිම නිදහසේ ඉන්න වෙලාවක් නැල්ලු ඉතින් ඔන්න ඉතින් දැන් නිදාගත්තා හරිද ඉතින් ඊගාවට බලමු බෑ නිදාගත්තා දැන් නිදාගෙන නැගිටින්න බෑ මචං ඒකයි හරි බයි ඉතින් මචං මේ ගෑනේ කන්නේ මචං ඉල්ලම්ම පරිප්පුවක් හරි දැන් මචං අපි යන්න ඕන බබාව සොයාගෙන මූ කොහෙ ගිහිල්ලාද කියලා කවුද දන්නේ හත්තිකේ කොබම් මූනේ අඩෝ මූ මෙතන නලියනවනේ බා ඇයි බම් මූ මේ නලියන්නේ මම හිතන්නේ පණු පෙත්ත දීලා නෑ මචං කොහෙද මම මේ යන්නේ කියන්නේ අඩෝ මේක යන තැන පෙන්නන්නේ නැහැ කියන්නේ ඔය වෙලාවට තමයි මචං මල බයි ඕගොල්ලෝ වැඩි ගණන් ගන්න එපා සද්ද බද්ද ආවොත් එහෙම උදේ වෙලාවක වීඩියෝ එක කරන්න අඩෝ මූඩේ ඉඳී දැන් පහලට ඇවිල්ලා හොල්බඩම්ම තමයි ඉතින් මොකද වෙන්නේ May I take you down අයියෝ කියව ගන්නත් බැරුණා බා මේක ඉක්මනට යනවා ඉතින් මොකද කරන්නේ දැන් අපි ආයෙත් මෙතනට වෙන්න මූ ආයෙත් දාගත්තා ඉතින් අල පයින්නවනේ මචං ආවත් ගිහිල්ලා අපි මේක මාරු කරමු හරියටම හරි අඩුනේ ඔන්න අතන්න ගිහිල්ලා
මූ මේ තැනින් තැන මාරු වෙන එක නම් හරියන්නේ නැහැ මචං. ඒස්සේ මුට මේක අන්දන්නත් බෑ. නෑ මචං. අපිට මෙතන මොකද්ද කරන්නයි තියෙන්නේ. හරියටම හරි. දැන් තමයි මචං මුට නැපි අන්දන්න. හරි. අඩෝ මොකද්ද වෙන්නේ? Now how did අයියෝ something seem really strange. හරි බයි ඉතින් දැන් මුට නැපි ඇන්දුවා හරි මචං. සතුටුයිද පුතා? හරි පුතා. මුව ගමු අපි. මචං මූ මේ විදියට මචං යස්ස පැටියා. හරිද බලහන් මූගේ කණ්ණාඩි දෙක. මෙතනද අඩෝ ආයෙමත් නිදි කරන්න මේලා වැඩ කන්න දෙනවා නිදි කරනවා. කොහෙටද මචං යන්නේ දැන් අපි? අඩෝ ආයෙමත් නිදන කාමරේට අපි ගිහලා ආයෙමත් නිදා ගන්න දෙයක්. අඩෝ මේක කිසිම තේරුමක් නැහැ නේ මං නිදා ගන්නවා කනවා බොනවා නිකන්. හරි වයිද? ඒ වයින් වැඩක් නැහැ. මචං මූ ඉන්නවනේ මචං. මේ පොඩි එකා මචං මේ මිදියට හුරතලේට අමු ගවය මචං. ඊගාට බලමු මොකද වෙන්නේ කියලා. අඩෝ බබා නැල්ලු මචං. බබා කොහෙද ගිහින්? හරි මචං ඉතින් කිචන් එකට යන්නලු. කිචන් එකට ගිහිල්ලා උයන්නද මං කියන්නේ. ඒකයි. කිචන් එකට ගිහින් අල තම්බන්නද කියහන්. අඩෝ feed me. අඩෝඩ මොකක් හරි අද්භූත ජනක දෙයක් වෙන්න යන්නේ. අම්මත් රතු වුණා. අම්මට මල පැන්නද කොහෙද? මේ බබා මචං පිස්සු නටනවා මචං මේ ගේ ඇතුලේ. මචං මූ කියින් තියන්නේ මචං. අඩෝ මේ මූ කරලා තියෙන දේ බලහන් අලුතින් හදපු ගේනේ මචං. මූ මේක ඉරිතලවන. අඩෝ හැමදේම රතු වෙලානේ බං. ඇයි? ඇයි බං මේ සෑම දෙයක්ම රතු වෙලා තියෙන්නේ? අඩෝ මුගේ ඔළුව කැරකෙනවා. කැරකිල්ලක්. ඒ වගේ කැරකිල්ලක් කැරකෙන්නේ මචං කිරිකිරි බෝලේව. බලහන් මූනික හොල්මන් පාටයි නේ බං. මුගේ ඔළුව කැරකිලා ඔළුව ගලවලා ගියොත් මචං. ඒකට මම බේතක් දෙන්න පොඩ්ඩක් ඉන්න. මචං මේ අම්මා ඉස්සර වැඩ කරලා තියනවාද කොහෙද? දේවස්ථානයක. මචං අම්මා මෙහෙම විදියට ආයෙ සුපිරිමේ ආයෙ සුපර්මෑන්ගේ යාළුවෙක්. මේ මදර් මචං බය නෑ මචං. හරිම නිර්භීතර මදර් කෙනෙක්. කොහෙටද බං මේක මේ යන්න කියන්නේ? මොන මගුලක යනවද මන් දන්නේ. මෙතනට මචං යන්න කියන්නේ. අඩෝ මේක මොකද්ද බං මේ? අර නිකන් ඩොක්ටර් ස්ට්‍රේන්ජ්ගේ මචං අර මාලේ තියෙන මචං ඇහැ. ඔයාලට පේනවද මචං? ඒක වගේ නේද මචං? ඇහෙන් නන් නෙමෙයි ඉතින්. ගණන් ගන්න එපා ඉතින්. පොඩ ඩාන් වෙනවා ඩූන් වෙනවා. සැලෙන්නේ නැහැ මචං. මූ පොළවේ ඉරිතරුවනේ මචං. දෙන්නම් මම මුටාද. මචං මේක පොඩි එකා උඹ කන්න තමයි තියන්නේ. අන්න බලන්න මොලේ තමයි දෙන්නේ. මම දැන් මචං මුගේ ඔළුවේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒකයි තමයි ඔළුවට ගෙහුවේ. ඔළුවටම දෙන්න ඕන මචං දෙන්නේ. අඩෝ මූ ආයෙත් යථා තට්ටුවට ඇවිල්ලා. හත්තික්කේ මොකද්ද මේ වෙලා තියෙන්නේ? අපි යමු මේ උඩ තට්ටුවට. මොකද වෙන්නේ කියලා බලන්න. උඩ තට්ටුවට ගියා. අඩෝ මූ ආයෙම කැරකෙන්න අරන්. කැරකෙනවා එකමයි වැඩේ. මුට මොකක් හරි එක්ක ලෙඩක් මචං. අඩෝ මොකද මේ වෙන්නේ? අඩෝ හොල්මන අරන් යනවා. තියලා ඵලයන් මගේ දරුවා අයියෝ වස ලැජ්ජාව. මචං මේ මගේ දරුවා නෙමෙයි ඉතින් ගණන් ගන්න එපා. මේ කතාව විදිහට
අදට ඉවරයි කොල්ලෝ. මේ ගෑණි පැන්න ඉතුරු එපිසෝඩ් එක ඊගාව දවසේ. ඔයගොල්ලෝ ඉතින් මට ලයික් කරන්න මාව සබ්ස්ක්‍රයිබ් කරේ නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න මගේ channel එක. ඔන්න ඉතින් අදට අපි